රයිට් අපි ලෝක පොතට පෙරලා ගන්න ලෝක පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 13 ඉඳන් අපිට බලන්න තියෙන අනිත් ටික අපි බැලුවානේ උඩ ටික සිස්ටර් ජාලතයි බයිබලේ පෙරලාගෙනද තියෙන්නේ ඒතර කොටසට ඔව් පාස්ටර් පෙරලාගෙන තියෙනවා. ඔව් 12යි 13යි පොඩ්ඩක් කියවලා විග්‍රහ කරන්න. ලෝක සුභාරංචි 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ නුඹලාට කියමි. ඒ දවසේ ඒ නුවරට වඩා සොඳමට ඉවසියකි වන්නේය. කොරාසීන් ඊට දුක්ඛේ මෙත්සීලා ඊට දුක්ඛේ තොප ඇතුලේ කළ බලවත් ක්‍රියා තීර්ෂා සිදුන්නේ කළා නම් ඔහු මීට ප්‍රථම ගෝනිරදී ඇඳ අලුවේ ඉඳ පසුතැවිල්ලට පැමිණුණු වෙති. ඒතර මෙතන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලං වෙලා තිබෙනවා කියලා දැනගන්න කියලා කියනවනේ. ඒක නිසා කියනවා මේ දවසේ නුඹලාට කියනවා මේ ඊශාන්සේ කියනවා නුඹලාට කියනවා මේ දවසේ මේ නුවරට වඩා සොඳමට ඉවසන්න හැකිවන්නේ. එතකොට ඒ නුවරට වඩා කියන සොඳම ගොමෝරායින් දෙවියන් වහන්සේ ඉන්පස්සට අලු කරානේ. ඊට වැඩි ඉවසන්න බෑ කියලා. එතකොට කෙරාසීන් කියන්නේ ඊට දුක්ඛය කියන්නේ කෙරාසීන්ට මෙත්තයිදා ඊට දුක්ඛය. ඒ කියන්නේ ඒ නගරවලට දුක් වෙන්නේ මිනිස්සුන්ට දුක් වෙන්න වෙනවා කියලා. තොප ඇතුලේ කළ බලවත් ක්‍රියා. තීර්සා සිදොම්මි කළා නම් ඔහු මීට ප්‍රථම ගෝන් ෂෙඩියන. එතකොට මේ තීර්සා දැන් මේ ඒගොල්ලන් ඇතුලේ තියෙන ඒ බලවත් ක්‍රියා තීර්සා සිදොම්මි කළා නම් මීට ප්‍රථම ගෝන් ෂෙඩියනගෙන ඒගොල්ලෝ අලුයට ඉඳගෙන පස්තැවිල්ලට පැමිණෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ පාපේ නිසා නේද පාස්ටර්? ඔව් සදොම් සහ ගොමෝරා පාපේ නිසානේ ඒ නගර දෙක සම්පූර්ණ විනාශ කළේ සමලිංගික සේවනය. හරියට මේ අපේ ගෙදර ඉන්න 100ට හැමදාම නිකන් ආත්මික මොනවද දැනෙනවද මන් දන්නේ නැහැ. දැන් මෙච්චර මේ සමලිංගික සේවනය ගැන කතා කරනවා මට කෑගලා කතා කරලා ටීවී එකේ පෙන්නනවා මේ කවුද මම කියන්නේ ඇමති කෙනෙක් ගෑනු කෙනෙක් මේ බලන්න මේ ගෑනු කසාද මැදපුම් කියලා පෙන්නනවා. මොකද්ද මුන්ගේ මේ වැඩේ එයා කියවන දාගෙන. මේ මිනිස්සයාට මම අපි මේ කතා කරන්න යන්නේ සදොම් සහ ගොමෝරාවේ සමලිංගික සේවනයේ තිබුණේ. ඒ නිසා නගර දෙක විනාශ කළේ. එතකොට කියන්නේ මේ කොරාසීන් සහ බෙත්සයිදාවල ඒ නගරවල මේ මිනිසුන්ට දුක් වෙනවා ඉවසන්න ඒ කියන්නේ ඊට වඩා සදොම් සහ ගොමෝරා වලට ඉවසන්න පුළුවන්. එතකොට කොරාසීන් සහ තීර් කියන නගරවල ඊට වඩා බලවත් පාපයන් තියෙනවා කියන එක තමයි කියන්නේ. දැන් අද අපේ මේ රටවලත් ඒ වගේ ලංකාව බැලුවොත් ඒ වගේ දැන් මෙයක් කියන්නේ මේ යුරෝපා කරේ සමලිංගික සේවන අනුමත කරලලු පාදස්ලා අනුමත කරනවලු මිනිස්සු අනුමත කරනවලු කොහොමද ඒ වෙන්නේ උඹලා රටවල එහෙම නැහැ නේද කියලා අහනමයි අපේ රටවල දැන් ඒක පැවැත්විගෙන එනවනේ ඉතින් සමලිංගික සේවනය කියන්නේ ඉතාම භයානක පාපයක් හැබැයි අද ඒක සැප විඳිනවා උපරිමෙන් මේ මොන විදියෙන් සැප විඳිනවද කියලා හිතන්න බෑ උපරිමනේ අතර මොන සැපක් විඳිනවද කියලා හිතා ගන්න බෑ කොල්ලන්න පුළුවන් කියමුකෝ ගැහණු ඉතින් මේක මේ අද හවස පාඩමෙත් අපි මේ ලිංගික පාඩම් සම්බන්ධවත් කතා කරන්න සිද්ධ වුණා. ඉතින් මේක මා භයානක තත්යකට ලෝකෙ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සත්තු පාවිච්චි කරනවා පාපේ වැඩි බොන මිනිහා බීලා වැටේ එච්චරයි. හැබැයි ලිංගික ක්‍රියාවල යෙදෙන අය තම දූෂිත විදියට මේ හරිම දූෂිත විදියට මේ වගේ නිරත වෙලා තියෙනවා. ඉතින් මේක කියන්නේ මේ නගරවලට සමාව දෙන්න පුළුවන් ඒ කියන්නේ සදොම් සහ ගොමෝරා පාපේ තියෙනවානේ සොඳුරු ගොමෝරාට වැඩි ඒ ගංගවල පාපේ තියෙනවා කියලා කියන්නේ නේද? ඔව් දැන් සදොම් සහ ගොමෝරාවට වඩා දැන් ඉතාලිය බැලුවොත් නාපොලි කියන නගරය අනිත් නගරත් ඒ වගේ තමයි නාපොලි කියන නගරේ ප්‍රධාන පාපයෙන් පිරිච්ච නගරයක්. ඒක ලෝකයේ අනිත් රටවල් අද රුසියාව ප්‍රංශ ඒවා රටවල් සමලිංගික සේවනට අවසර දීලා තියෙනවා. කතෝලික දේවස්ථානවල කසාද බඳිනවා. පාදස්ල තියෙන වීඩියෝ එහෙම දාලා හිටපුවා. එතකොට මේ විනිශ්චය දවසේදී අර සදොම් සහ ගොමෝරා නගරවලට සමාව දෙන්න පුළුවන්ලු දැන් මේ තියෙන තැන් වලට වඩා. ඒකට ඇමරිකාවේ අර වෙනම තියෙන්නේ සොම්බි නගරය කියලා නේද? ඒ වගේ හොඳ මිනිස්සු කෙලින් හිට ගන්න බෑ අයිස් වලට මත්ද්‍රව්‍යවලට අහුවෙලා. ඉතින් හරිම භයානක කාලයක් තියෙන. ඉතින් සුභාරංචිය මේ ඇයට ගෙනියන්න තියෙනවා. අපි තාම ඇත්තටම අතපොරවන ඉන්නවා. 14 15 16ක් තියෙනවා. පාෂයි සොඳම ගොමෝරා තාමත් ඒ කළු පාටයි. ඒකත් තාමත් කළු පාටයි. ඒක දැකලා තියෙනවද ඔයා?
ඒක දැකලා තියෙනවද ඔයා? ඔව් අපි ගිහින් තියෙනවා පාස්ටර් ඒ සුන්දම ගෝර යනවා. ඔව් ඒක තමයි මට ආරංචිලා තිබුණේ මුස්ලිම් ඒරියා එක තියෙන එක කොටු කරලා කාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේ පිච්චිච්ච විදිහට එහෙම තියෙනවා කියලා. කොටු කරලා නෑ පාස්ටර්. අහහ. ඒ මේ කොටු කරලා නෑ ඒක මේ එතන යන්න දෙන්නේ නැහැ පාස්ටර් ඒක ගුහාවක් වගේ තියෙනවා යට. ඒ ගුහාවට යන්න දෙන්නේ කන්ද පාත්තේ කියලා. එතන මේ ගහලා තියෙනවා ඒක යකට යන්න එපා කියලා. ඒ දැන් අර ලුණු මේ කියන්නේ ලුණුනේ තියෙන්නේ ඒ පසුත් ලුණු රසයි. එහෙමද? දැන් අර ඔව් ලොජ්ජේ දැන් අර ලොජ්ජේ භාර්යාව රසබල්ලා ලුණු කනුවක් උනානේ. ඒක තියෙනවා ඒ භාර්යාව ඒ හිත ඒ කන්ද උඩ ඒක තියෙනවා මේ ඒ උසට වෙනම තියෙනවා ඒක. අර කන්දට යන්න අපට අවසර දෙන්න කියනවා ළඟ නගරයට. මම එන්න ඕනේ ඉතාලියේ මේ ඊශ්‍රායල්ට ඉතා ඉක්මනින් එන්න මාර්ගය හදා ගන්න ඕනේ. දැන් ඔයා මේ ඉස්සරහට මට එන්න කවුරු හදා ගන්න ඕනේ කණ්ඩායම. දැන් අර මල මුහුද ළඟනේ තියෙන්නේ පාස්ටර් සොඳම ගෝරා තියෙන්නේ. ඒ යනවා අපි බලන්න. right 14යි 15යි කියන්නකෝ. 14. එසේ වී නමුත් විනිශ්චයේදී තොපට වඩා තීර් සහ සිදෝන්ට ඉවසිය හැකි වන්නේය. මෙතනත් කියනවා විනිශ්චයේදී මේ තීර් එයාට මේ සොඳමට වඩා තීර් සහ සිදෝන්ට ඉවසන්න පුළුවන් කියලා. නෑ තීර්ත නෙවෙයි. අතන අර ටික තමයි කියන්නේ. සිදෝන් නගරයට ඒවායි තමයි කියන්නේ මේ. ඊටත් වඩා මේක තීර් සහ සිදෝන්ට ඉවසිය කිය. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා බැලුවේ මොකද්ද නගර දෙක තීර් සහ සිදෝන්ම තමයි නේද? මෙතන අසුල් පැමිණිති විශ්වදර්ශී තොපිට වඩා එතනත් ඒ දෙකමයි තියෙන්නේ. ඔව්. එම්බා කපරම 30 වර්ගයේ දක්වා උස් කරනු ලබන්නේද පාතාලය දක්වා පහතට හෙළනු ලබන්නේය. එතකොට මේ කපරවන කියන ස්වර්ගය දක්වා උසස් කරන පාතාලයට පහත් කරනවා කියලා. පහතට හෙළන ලබනවා. නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි. නුඹලා එපා කරන්නා මා එපා කරයි. මා එපා කරන්නා මා නුඹලාගේ තනසාන්ත එපා කරන්නේ කීසේක. මෙතන කියන නුඹලගේ වචන එතකොට දැන් මේ අපි වචන අසනවනේ මේ වචන දැන් භාෂාවට උගන්වනවා මේ දැන් මේ රහතන් අපිට කියලා දෙනවා ඒ කියලා දෙනකොට මේ අපි මේ වචන අහන්න ඕනේ මේ වචන සමහර මේ වචන අහනවා සමහර මේ වචන එපා කරනවා එතකොට මේ වචන අහන්නේ නැහැ මේ වචනේ පිළිගන්නේ නැහැ ඒ වචනේ පිළිගන්නේ නැති අය උන්වහන්සේ කියනවා මං එවූ තැනක් ආන්සේට උන්වහන්සේ ඒ පියාණන් වහන්සේනේ එතකොට පියාණන් වහන්සේ ඒගොල්ලන්ව පහතට හෙළනවා. මොකද ඒගොල්ලන් එපා කරනවා. මොකද මේ වචනේ ගොඩක් අය වචනේ අහන්නේ. වචනේ එහෙම දැන් මේ අපි ඉතියක් දැන් වචනේ කතා කරා සමහරු වචනේ අහනවා සමහරු ෆෝන් වල ඉන්නවා සමහරු ගෙවල් එක කතා කරනවා. ඉතින් අර වචනේ මොනවද කතා කරේ කියලා දන්නේ නැහැ. ඒක තමයි වචනේ මේක හරියට වචනේ පිළිගන්න ඕනේ. දැන් අර ප්‍රියනාථ කියන කංගට්ටු අසත්තා කියලා අර ඊයේ කියලා තිබුණේ නේද? මේක ඊට වඩා ටිකක් වෙනස් දෙයක් කියනවා. මොකද නුඹලාගේ වචන අසන්නා මගේ වචන අසයි. දැන් ඔයාලා අපි කවුරු හරි යේසුස් වහන්සේ ගැන දේශනා කරනවා නම් වචන උගන්වනවා නම් ඒ කියන්නේ නුඹලාගේ වචන අසන්නා මාගේ වචන අසයි. එතකොට අපි කතා කරන වචනේ කවුරු හරි අහනවා නම් ඒ අහන්නේ කාගේද? යේසුස් වහන්සේගේ වචනේ. දැන් යේසුස් වහන්සේ මෙතන දේශනා කරන්නේ. එතකොට නුඹලා එපා කරන්න මා එපා කරයි. එතකොට කවුරු හරි අපි ප්‍රතික්ෂේප කරනවා නම් ඒ එපා කරන්නේ අපි නෙවෙයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව. හරිද? මා එව් තරන් වහන්සේ එපා කරන්නේ කි. එතකොට ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේවත් එපා කරනවා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් එපා කරනවා. හැබැයි අපි මේ උගන්වන වචනය යම් කෙනෙක් පිළිගන්නවද? එතකොට ඒ කෙනා ජේසුස් වහන්සේත් පිළිගන්නවා. ඒ කියන්නේ ත්‍රිත්වයම සුද්ධාත්ම වහන්සේ දෙවියන් වහන්සේ පිළිගන්නවා. ඉතින් අපිට තියෙන වචනය ප්‍රකාශ කරන්න පුළුවන් තරම් වචනය කියන්න අපිට බැන්නත්, ගැහුවත්, මැරුවත් අපිට තියෙන සුභාරංචිය කතා කරන්න. එතකොට එතෙදි කියන්නේ අපි කතා කරන වචනය අහනවා නම් දැන් ඔයාලා අහන්නේ යේසුස් දැන් මගේ නෙවෙයි මේ අහන්නේ. අපි මේ කතා කරන දේ ඔයාලා අහගෙන ඉන්නේ මම කියන්නේ සහගෙන ඉන්නවා. නමුත් මේකෙන් පිළිගන්නේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට දැන් කවුරු හරි අපි එපා කරනවා දැන් ඔය ඉන්නේ සමහරට ගෲප් එකට යනවා එනවා දුවනවා. ඒ කියන්නේ සමහරුන්ට මේක දරන්න බෑ. එතකොට ඒ කට්ටිය හරි අපි එළිය ගිහිලා සුභාරංචි කියනකොට අපිට බැන වදින දොස් නගරා ඉන්නවනේ. ඒතකොට ඒ කට්ටියව ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ අපිව ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපි නෙවෙයි ප්‍රතික්ෂේප කරන්නේ
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ දෙවියන් වහන්සේ. කොච්චර භයානකයිද බලන්න එතකොට. දැන් අපිට මිනිස්සු බයිනවා දොස් කියනවා. හැබැයි එතකොට අපිට නෙවෙයි දොස් කියන්නේ. ඉතින් අපි ගණන් ගත යුතුවත් නැහැ. මොකද අපේ නෙවෙයි මේ පණිවිඩය. අපි යන්නේ ස්වාමීන් වහන්සේගේ පණිවිඩයට. ඒකයි ඒ සත්‍යය වැටුණා නම් ඔයාලට බය නැතුව ඕන තැනක යන්න පුළුවන් යේසුස් වහන්සේ ගැන කියන්නේ. ඒකයි මේක ඉගෙන ගත්තට පස්සේ ඉතින් මාසෙන් දෙකෙන් එළියට බහලා යන හැමතැනම කියන්න ප්‍රඥාව ලබා ගන්න යේසුස් වහන්සේගේ දැනගන්න. එතකොට ඔයාලා කතා කරන දේ කවුරු හරි එපා කියනවනම් අපි කියන්නේ ඔයාලකින් කියනවා යේසුස් වහන්සේ ඔයාලට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේ ඔයාලට ආදරේ. අනේ ඵලයන් බං යන්න කිව්වම එතකොට ඔයාලට ලැජ්ජා වෙයි අපිට ලැජ්ජා වෙයි. හැබැයි යේසුස් වහන්සේට තමයි මේ ලැජ්ජාව. ඒ කියන්නේ යේසුස් වහන්සේ එතකොට එයාව ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ එයා යේසුස් වහන්සේ ලැජ්ජාවටපත් කරා. අපි නෙවෙයි. පැහැදිලිද? 17 වෙනි පදේ 17 ඉන්පසු සැට්ටෑ දෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත් ස්වාමීනි ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත් වෙති කියෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේ සාතන් විදුලියමින් අහසෙන් වැටුණා දුටිමි. බලව සර්පයන්ද ගෝමුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්තන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින් නුඹලාට අන්තරායක් නොවන්නේය. එසේ වුවත් ආත්මයන් නුඹලාට යටත් වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීති වෙල්ලායයි කීසේක. ආමෙන්. ඊට පස්සේ මේ යේසුස් වහන්සේ දැන් 70 දෙනෙක් නැරී යේසුස් වහන්සේ තෝරගෙන 70ක් කැරියනේ. ඊට පස්සේ මේගොල්ලෝ ගිහිලා මේගොල්ලෝ ඒ ගම් වලට ගිහිලා ඊට පස්සේ මේගොල්ලෝ ප්‍රීතියෙන් හැරිලා ඉවිලට කියන යේසුස් වහන්සේට ස්වාමීනි ඔබගේ නාමය නිසා. එතකොට යේසුස් වහන්සේගේ නාමය නිසා යක්ෂ පවාට යටත් වෙයි කියලා කියනවා මෙයාලා. යටත් වුණා කියලා. යේසුස් වහන්සේගේ නාමය සාතන් පව යටත් වුණා. ඊට පස්සේ උන්වහන්සේ කියන ඔවුන්ට කියන්නේ සාතන් විදුලියමින් අහසෙන් වැටුණාලු. එතකොට යේසුස් වහන්සේ කියනවා සාතන් විදුලියක් මෙන් අහසෙන් වැටෙනවා දැක්කා කියලා. නමුත් දෙවියන් වහන්සේ මේයට බලය දීලා ඇරියේ මෙයාලට කියන සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්න සතුරාගේ මුළු ශක්තිය. එතකොට හැම සතුරෙකම සතුරාගේ ඒ ආධිපත්‍ය දීලා තියෙන්නේ ආධිපත්‍ය දීලා ඊට පස්සේ මෙයාලට බලය දීලා තියෙනවා. බලය කියන්නේ ආධිපත්‍යනේ. ඒකට මෙයාලට කොයි දෙයකින්වත් කිසිම විපතක් කරදරයක් වන්නේ නැහැ කියලා කියනවා. එතකොට එසේම ආත්මයන් නුඹලාට යටත් වෙන නිසා නුඹලාගේ නාම ස්වර්ගයේ ලියා තිබෙන නිසා ප්‍රීති වෙලයි කියන්නේ. එතකොට මෙයාලට කියනවා මෙයාලගේ නාම මේ හැම කෙනෙක්ම නාම ස්වර්ගයේ ලියවිලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙයාලට කියනවා ප්‍රීති වෙන්න කියලා. right. බලන්න එක මම හිතන්නේ ගැඹුරුම අභිරහස්‍යත වර්තමානයේ ගත්තොත් දැන් අපි සුභාරංචිය ඇයි පතුරවන්නේ? අපි මේ දැන් අවුරුදු 40ක 30 කාලයක් සුභාරංචිය වපුරගෙන යනවා. LTT යුද්ධ කාලේ LTT ඒරියා වල ගියා සිංහල මිනිස්සෙකුට මම ගිහිලා තියෙනවා. මම දන්න තව සිංහලයි ගිහිලා තියෙනවද කියලා අපි ගියා යන්න අවස්ථාව ලැබුණා. එතකොට ඒ තැන් වල ගිහිලා සුභාරංචිය තමයි කතා කළේ. එතකොට මිනිසුන්ගෙන් තර්ජන ගර්ජනත් ආවා. මාත් එක දන්න හොඳම එක්කෙනෙක් එකපාරක් ගාලේ දැම්මලා කියනවා ඔබත් වැරද්දගත්තද මේක? මම කිව්වා ඒවට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මම වැරද්දගත්තා කියලා නිකන් ගහ ගන්න වෙලෙන් ආවේ. මම කිව්වා අපිට ලෝකේ ඕන තැනක සුභාරංචිය කතා කරන්න පුළුවන්. අපේ දෙවියන් වහන්සේ මේ වගේ බලවත් දෙවි කෙනෙක්. ඒ නිසා අපිට මේ එහෙම සීමා පනවලා නැහැ කියලා. ඉතින් තර්ජන ආපු තැන් වල තිබ්බා. හැබැයි සමහර බෞද්ධ හාමුදුරුවෝ හිටියා අපිත් එක්ක හරි ආදරෙන් සෝනාමි කාලේ හරි ආදරෙන් වැඩ කළා. බයිබලේ කියලා දෙනකොට ඒ කට්ටිය හරි ආසයෙන් පිළිගත්තා. ගාල්ලේ කණංකේ පන්සලක ඒ හාමුදුරුවොත් එක්ක මම වැඩ කළා. අපි බස් එක ඇතුලේ කොල්ලෝ ටික යාඥා ගන්නකොට එහෙම මෙන් ඇවිල්ලා බලලා එකපාරට කතා කළා මම මොකද සරත් මහත්තයයි මොකද්ද ප්‍රශ්නේ? මම කිව්වා අපි කොල්ලෝ ටික මේ ක්‍රිස්තියානියි ඉතින් අවසරය යාඥා කරලා නිදා ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් යාඥා කරලා නිදා ගන්න ඕනේ. කොල්ලන්ට මහසි දෙන්නේ හාමුදුරනේ කියලා. නෑ එන්න මේක කාගේ ධර්මශාලාව මම වාට මහත්යෝ කියන්නේ නැහැ. ඔයාත් මමගේ පූජකවරයෙක් සරත් අයියේ කියලා මම මෙතන ඉහට කතා කරලා මට හරි කටකාර හාමුදුරනමක්. ඊට පස්සේ එන්න කියලා ධර්මශාලාවේ කොල්ලන්ට මෙම වාඩි වෙන්න කියලා පොදුරුත් දාලා අපිට පුටු ටිකක් ඉස්සරහන් තියලා මම කිව්වා හාමුදුරුවෝ මම කොල්ලන්ට පොඩ්ඩක් පොඩි දේශනාවක් දෙන්න කොල්ලන්ට කියලා. එයාත් යනවා කතා කරලා අපි යාඥාවටත් අහගෙන හිටියා. ඒක ලොකු කතාවක් පස්සේ මම කියන්න. එතකොට අපිට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කතා කරනකොට ඒ තැන්වල මොකද්ද මෙතන යේසුස් වහන්සේ දකින්නේ? උන්වහන්සේට කියනසේ සාතන් විදුලියක් මෙන් අහසෙන් වැටෙනවා දුටිමි.
එතකොට ජේසුස් වහන්සේ දැක්කා සාතන්ගේ වැටීම. ඒකයි අපි කාට හරි යේසුස් වහන්සේ ගැන කියනකොට එයා ඒ මනුස්සයාට අරක්ගෙන ඉන්න, ඒ මනුස්සයාව බන්ධනය කරගෙන ඉන්න යක්ෂාත්මය පලා දුනෝ නැත්තම් කඩා බිඳ වැටෙනවා. ඒකයි සුභාරංචියේ තියෙන ප්‍රබල බලවත්ම බලවේගය නැත්තම් බලවත්ම ආශිර්වාදය ඒක. ඉතින් ඒ නිසා අපි සුභාරංචිය නොනැවති හඬන ගන්න ඕනේ. එතකොට 19 කියනවනේ. එතකොට අපි යන තැන් වල සර්පය වගේ විස ගෝර මිනිස්සු අර උඩින් හලෝ හායි කියලා පස්සෙන් අයිනා ඉන්නේ. අන්න ඒවා ගෝනුසෝ එහෙමනේ කරන්නේ. ඒ අය විනාශ කරන්න, ඒ වගේ සතුරාගේ සම්පූර්ණ ශක්තිය මැඩපවත්වන්න උන්වහන්සේ විසින් අපට බලය දීලා තිබෙනවා. ඒ බලය තමයි දැන් මේ ඉගැන්වීමේදී ඔයාලට අපි මේ නිදහස් කරන්නේ. ඒ නිසා කිසිම දෙයකින් අනතුරක් වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ කියනවා යක්ෂාත්ම යටත් වෙන නිසා නෙවෙයි අපේ නාම ස්වර්ගයේ ලියලා තිබෙන නිසා සතුටු වෙන්න කියලා. ඉතින් මේකේදී වඩාත් වැදගත්ම දේ අපේ නම මේ කතා කරන හැම මොහොතකම ස්වර්ගයේ අපි ගැන ප්‍රීති ප්‍රමෝද වෙනවා උන්වහන්සේ ඇත්තෙන්ම. ඉතින් ඒක තමයි ගොඩාක්ම වැදගත්ම වඩාත් වටිනාම දේ. ඒක අනර්ග දෙයක්. ඒ නිසා පුළුවන් තරම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්න ඔයාලා මොකද්ද අපිට වෙන්නේ? ඔයාලට අපිට ස්වර්ගයේ අපේ නම ප්‍රබලව බලවත් ලෙස ලියවෙනවනේ. කොච්චර අනර්ග දෙයක්ද? අපි ලංකාවේ ඉද්දි ඉතාලිය අපේ නම ලියුණා අපිව ගන්න හදනවා කියලා කිව්වනම් අපිට කොච්චර සතුටක්ද නේ? අපි මෙහෙ ඉද්දි අපිට ඇමරිකාවේ ජනාධිපති අපව ගන්න හදනවා. අපේ තොරතුරු වල අපිම ගන්න හදනවා කිව්වොත් අපිට කොච්චර සතුටක්ද? ඉතින් එතකොට අපි උන්වහන්සේට කරන මේ සේවය අනර්ග සේවයේ කරන්න උන්වහන්සේගේ හදවත තව තවත් සතුට වෙනවා. ඉතින් මේ ඔයාලව තෝරගන්නේ නිකන් නෙවෙයි. සතුරාගේ සම්පූර්ණ ශක්තිය මැඩපවත්වන්න ඔයාලව තෝරගෙන තියෙනවා. අන්ධකාර බලවේග මිනිසුන්ගේ නැති කරලා විනාශ කරලා දාන්න. ඒ විතරක් නෙවෙයි. ඔයාලා අපි ස්වාමීන් වහන්සේගේ වචනය කතා කරන්න හදනකොට දැන් මේ කතා කරන්න හදන වෙලාවේ සාතන්ව පොළොවට වැටිලා ඉවරයි. ඒත් අපි කියලා සුභාරංචිය ප්‍රකාශ කරනකොට සාතන්ගේ බලය නැති වෙලා විනාශ වෙලා ඉවරයි. ඉතින් අපි පියවර තබන ගමන හරි ප්‍රබල ගමනක්. ඔයාලා සාමාන්‍ය මෙතන ඇවිල්ලා වාඩි වෙලා අහගෙන ඉන්න එක හරි. හැබැයි ඔයාලා මෙතන රැඳිලා ඉන්න ඊට පස්සේ එළියට බහලා සේවය කරන්න ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදිහට ආශිර්වාද කරනවා. ඒක හරි ප්‍රබල ආශිර්වාදයක්. ඉතින් ඒ නිසා මේ පැහැදිලිද මේ 70 දෙනා ගියාට පස්සේ කියන්නේ ආපහු වෙනකොට තමයි යේසුස් වහන්සේ කියන්නේ මම සාතන් විදුලියක් මෙන් අහසෙන් වැටෙනවා මම දැක්කා නේද? එතකොට මොකද මේ කට්ටිය කියලා යේසුස් වහන්සේ ගැන කියනකොට ඒ කට්ටියගේ වචන මේක මිනිස්සු අහන්න පටන් ගත්තා. අහන අය ගැලවීම ලබන්න පටන් ගත්තා. වචන අහනකොට සාතන් අනිත් පැත්තෙන් කඩා බිඳ වැටුණා. එතකොට ඔයාලගෙත් අද එහෙමයි. අපි මේ අන්තර්ජාලයෙන් කතා කළත් අපි මේ කතා කරනකොට නාසරී ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනකොට සාතන් කඩා බිඳ වැටෙනවා. සාතන්ව සම්පූර්ණයෙන්ම පරාජයටම පත් වෙලා නැති වෙලාම යනවා ජීවිතවලදී. හැබැයි ගියාට ඌ ආපහු වෙනවා කැරකිලා අපි දෙවනස්සෙත් එක්ක සම්බන්ධතාවය නැත්නම් අපි යාඥාව නැත්නම් අපි උන්වහන්සේ ගැන මෙනෙහි කරන්නේ නැත්නම් උන්වහන්සේගේ සේවය අපි නතර කරලා තියෙනවා නම් සාතන් නැවත එන්නේ 7 ගුණයක් ඇතුව කියලා සුද්ධ බයිබලයේ කියනවා. ඒ නිසා තමයි සුභාරංචි අපි නොකඩවා පවත්වන්න ඕනේ. උන්වහන්සේ උපමාවලින් කතා කරලා තියෙන එකයි නොඑක් තැන්වල අපිට මේ සුභාරංචි නතර කරන්න බෑ. හැබැයි අපි අවුරුදු 40ක් කතා කළා. ඔයාලා මාසයයි කියමුකෝ. හැබැයි ඔයාලා අපි දෙනගොල්ලම එක හා සමාන තමයි උන්වහන්සේට පේන්නේ. මට උසස් තැනක් ඔයාලට උසස් තැනක් දෙනවා කියලා එහෙම මුකුත් නැහැ.